මංගල සභාව පැවැත්වීමේදී ගරු සභාපතිතුමාගේ අදහස් දැක්වීම තමයි තියෙන්නේ. 2025 පළාත් පාලන මැතිවරණයෙන් පසුව අද දවසේ මොණ්ඩල ප්‍රාදේශ සභාවේ මේ මංගල සභා රැස්වීමට පැමිණි අපේ ගරු ලේකම්තුමිය ඒ වගේම උපසභාපතිතුමන් ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ මොණ්ඩල ප්‍රාදේශ සභාවේ කටයුතු කරගෙන යාම සඳහා අනෙක් සහයෝගයක් ලබා දෙන අපේ අංශ ප්‍රධානී වගේම කාර්ය මණ්ඩලයේ ඒ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම අද දවසේ මේ මංගල සභා රැස්වීම නැරඹීම සඳහා පැමිණි අපේ ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ දේශපාලන ඉතිහාසයේ අලුත්ම පෙරළියක් කරමින් තමයි මේ මණ්ඩල ප්‍රාදේශ සභාව ජාතික ජනබලවේගය අතටපත් කරන්නේ. මේක ආශ්චර්යාත්මක කටයුත්තක්. මොකද පක්ෂ ભેදයකින් තොරව රටේ පුරවැසියන් යහපත් වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීම සඳහා ජනබලම අවස්ථා තුනකදී ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශ සභා මැතිවරණය කියන අවස්ථා තුනේදීම ඉතාමත් විශිෂ්ටව ජයග්‍රහණය කරනු ලැබුණා. මම හිතන්නේ ඒ ජයග්‍රහණය කරේ ජාතික ජනබලවේගයේ කියන පක්ෂය නෙවෙයි. මොකද වැඩපිළිවෙල තමයි ජයග්‍රහණය කරන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමයි ලක්ෂ 3.5ක් හිටපු ජාතික ජනබලවේගය නැත්නම් 103ක් පමණ හිටපු ජාතික ජනබලවේගය අතිශය ජයග්‍රහණයක් ලැබෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 66,000 වගේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම තමයි මේ මැතිවරණයේදී ජයග්‍රහණය ලබන්නේ. එතකොට මේ පක්ෂපාත ભેදයකින් තොරව තමයි ඒගොල්ල ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන්නට ඒ ශක්තිය දුන්නේ. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ මණ්ඩල ප්‍රාදේශ සභාව තුළ මේ ජාතික ජනබලවේගයේ මේ වැඩපිළිවෙළ මහ පොළේ යථාර්ථයක් බවට පත් කරන්නට නායකත්වයේ දෙමින් කටයුතු කිරීමේ අවස්ථාව. ඉතින් මුලින්ම මම සිහිපත් කරන්න ඕනේ පහුගිය දෙවෙනිදා මේ මණ්ඩල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමන්ලා ඇවිල්ලා ඒ දියුරුම් දීමේ කටයුත්ත විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඇවිල්ලා දියුරුම් දීමේ කටයුතු සිදු කරනවා. හැබැයි ඒක දවසේ ඉක්මුනේ සෙනසුරාදා ගැසට් එක ගහනවා සඳුදා ඇවිල්ලා අපි දියුරුම් දීලා නිල වශයෙන් වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉතින් එතනින් මුලින්ම සිහිපත් කරන්න ඕනේ වසර දෙකකට වඩා අධික කාලයක් මේ මණ්ඩල ප්‍රාදේශ සභාව තුළ සභාපතිවරයෙක් උපසභාපතිවරයෙක් මන්ත්‍රීතුමන්ලා නොමැති මේ කටයුත්ත කරගෙන ගිය අපේ ගරු ලේකම්තුමිය වගේම පරිපාලන නිලධාරී අපේ රුවන් මහත්මිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අපි උන්ට කෘතඥතාවය පළ කරන්න ඕනේ. එදා දවසත් අපි එනකොට සෙනසුරාදා තමයි ගැසට් එක ගහන්නේ. හැබැයි සඳුදා තමයි මේ උත්සවවල සිද්ධ කරන්නේ. උදේ ඇවිල්ලා පැය දෙකක් වගේ කාල සීමාවක් තුළ ඒ කාර්ය මණ්ඩලයේ ලේකම්තුමිය ඇතුළු අපේ කාර්ය මණ්ඩලයේ යුතුරුව ඉතාමත් අලංකාර උත්සවයක් කරන්නේ 400කට එහා ගිය කණ්ඩායමකට ඒ උත්සවය සිදු කරලා අපි පිළි අරගෙන මේ සභාවේ කටයුතු ආරම්භ කරන්නට අවස්ථාව ලැබලා දුන්නා. එයයි සිහිපත් කරන්නට ඕන. ඒ වගේ තමයි අද දවසේ මේ සභා රැස්වීම ගත්තොත් සභා ගාරණය ගත්තොත් යම් වෙනසක් කරලා තියෙනවා. මන්ත්‍රීතුමන්ලා මතක තබා ගන්න ඕනේ. ඇත්තටම මම දන්නේ කලින් සම්ප්‍රදායක් තියෙන නැති ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ විදිහට. අපි දේශපාලනය කරලා පහුගිය කාලෙදී එළියේ දේශපාලනය කරලා ආණ්ඩු පක්ෂය විපක්ෂය සහ වෙනත් පක්ෂ විදිහට වෙන තමයි දේශපාලනය කරන්නේ. හැබැයි අද ප්‍රාදේශ සභාව තුළ එක පොකුරක් විදිහට අපි ඉඳගෙන ඉන්නවා. අපේ උපසභාපතිතුමන්ගේ සිට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විදිහට පෙළ ගැහිලා අපි එක පොකුරක් විදිහට ඉන්නවා. අපිට ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් මම දකින්නේ නැහැ. අපි දකින්නේ මේ සභාව තුළට ආව ඔබ මහජන නියෝජිතයෝ යම් ජනවර්ග අරගෙන ප්‍රදේශවල ජනතා ප්‍රසාදයේ ලක් කරලා ඒ ලක් වෙලා ඒ ගෞරවයට ලක් වෙලා පැමිණි පිරිසක්. ඉතින් අපේ කාර්යභාරය තමයි විශේෂයෙන්ම ලංකාවේම දුප්පත් ප්‍රාදේශ සභාව වෙන නේද මණ්ඩල ප්‍රාදේශ ලේකම් කොට්ටාස වෙන මණ්ඩල ප්‍රාදේශ ලේකම් කොට්ටාස වල ජීවත් වන ජනතාවගේ ජීවිත මේ තියෙන තත්ත්වයෙන් උඩට අරන් ගිහිල්ලා ලංකාවේ දුප්පත් කියන ඒ නාමය මණ්ඩල ප්‍රාදේශ සභාව හරහා අපිට කොහොසත් මණ්ඩල ප්‍රාදේශ සභාවකට පත් කරන්න පුළුවන් නම් ඒ සඳහා අපි ඔක්කොම එකතු වෙලා මහජන නියෝජිතයන්ට එකතු වෙලා අපි යම් වැඩ කොටසක් කරමු කියන ඒ හැඟීමෙන් තමයි එළියේ පක්ෂවල වෙලා දේශපාලනය කරත් අපි ඇතුළට ඇවිල්ලා සහෝදරාත්මකව එකතු වෙලා මඩුල්ල ප්‍රාදේශ සභාවල මඩුල්ල ගොඩනැගීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි කියන හැඟීමෙන් තමයි ඔබ සියලු දෙනා එකම කවයකට පක්ෂ ભેදකින් තොරව අපි සූදානම් කරලා ඉන්නේ. අපි පක්ෂ විපක්ෂ වෙන්න ඕන මොකද? විශේෂයෙන්ම අපි
පක්ෂ වෙන්න ඕන මේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ ඒ ජීවත් වෙන ජනතාවගේ යහපත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනා පක්ෂ වෙන්න ඕනේ. ඒ අය වෙනුවෙන් අයහපත් දෙයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මගේ හරි අපේ මන්ත්‍රීවරුන්ගේ බරපතල වැඩි කරගෙන සඳහා යම් දෙයක් කරනවා නම් අපි ඒ වෙනුවෙන් එතන. ඒක නිසා තමයි අපිට පක්ෂ විපක්ෂ කියලා කණ්ඩායම් වශයෙන් බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සියලු දෙනා මේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ ඒ දූර කාලය අවුරුදු 4යි නම් ඒ 4 තුළ අපි ජනතාවට හිතවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පක්ෂව කටයුතු කරමු. යම් අයහපත් දෙයක් තියෙනවා නම් ඒ පක්ෂ වේදිකේ තුල අපි හෙලා දකිමින් විවේචනය කිරීමෙන් නිවර්ති කිරීමට කටයුතු කරමු. ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මම ඊළඟ මාතෘකාව කතා කරනවා. දෙවිදා මම ආවට පස්සේ මේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ මේ ආයතනයේ සහ වටපිට ආරයන්ට අපිට අවබෝධයක් දෙන්න ඕනේ. දෙවිදා ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා එදා සිට මම අද දක්වාම අඛණ්ඩවම උදේ 8 සිට 5 දක්වා මේ ප්‍රාදේශීය සභාව වලට ආවා. විශේෂයෙන්ම යමක් පැහැදිලි කරනවා මෙන්න මේක. මම ඇවිල්ලා ගුරුවරේ ඒ ගුරු සේවයේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා අවුරුදු 4කට වැටුප අතහැර දාලා ආව ඒ ස්වේච්ඡාවේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ යම් කාර්යභාරයක් කරන්න ඕනේ කියලා හැඟීමෙන් ආව පුද්ගලෙක්. දල වශයෙන් කරන ලක්ෂ 48ක් 50 මගේ වැටුප පැත්තකට දාලා අපි ජීවිතේ හම්බ කරා අපිට ඇත්තටම හම්බ කරා. හැබැයි මේ මණ්ඩලෙ මිනිස්සුන්ට යමක් හම්බ කරන්න ඕනේ කියන ඒ හදවතින්ම තමයි ඒ රැකියාව පැත්තකට දාලා තමන්ගේ ව්‍යාපාර කටයුතු පැත්තකට දාලා ඒ පින්කම කරන්න තමයි මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් මම අද දවසේ කටයුතු කරන්නේ. මම වගේම තමයි ජාතික ජනබලවේගයෙන් අපේ පත් වෙනවා උපසභාපතිතුමා ඇතුළු 11 දෙනෙක් අපිට කිසිම වරක් ප්‍රසාදයක් ප්‍රතිලාභයකින් තොරව අපි ජීවත් වෙන ක්‍රමවේදය තුළ අපි ගමන් කරමින් මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ අපිට කළ හැකි උපරිමයක් කරන්න ඒ ශක්තියක් දෙන්න වැඩ කොටසක් කරන්න තමයි මේ මණ්ඩල ප්‍රාදේශීය සභාවේ සභාවට ආවේ. ඉතින් ගෞරවනීය මන්ත්‍රීතුමන්ලා අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමන්ලා වගේම අනිත් පක්ෂයේ වලින් ආව මන්ත්‍රීතුමන්ලාට මම ආරාධනා කරනවා. ඔබට ලැබිය යුතු ප්‍රතිලාභ ලැබෙනවා. ඒවට අපි අත තියන්නේ නැත. හැබැයි අපේ ශක්ති ප්‍රමාණය මේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ අපිට කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. ඒ කරන්න අවශ්‍ය කරන උපරිම ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක මතක් කරන්න ඕනේ. මණ්ඩල ප්‍රාදේශීය සභාවේ අද තත්ත්වය ගැන අපිට යමක් කියන්න ඕනේ. විශේෂයෙන්ම දෙවෙනි දාසිට අද දක්වා මම මණ්ඩල ප්‍රාදේශීය සභාවට ආවට පස්සේ මේ සභාව ඇතුළේ වගේම එළියේ තියෙන ආයතන 14කට මම නිරීක්ෂණය කරා. ඒ වගේම තවත් පුස්තකාල සහ ඒ කටයුතු කරද්දී ආයතන 20 ගාණක් තියෙනවා. ඒ සියල්ල නිරීක්ෂණය කරා. අපේ උපසභාපතිතුමා සම්බන්ධ කරගත්තා. අපේ පරිපාලන නිලධාරීතුමාලා සම්බන්ධ කර නිරීක්ෂණය කරා. ඒ නිරීක්ෂණය කරනකොට අපි එළියේ දැකපු ලොකු දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනක් නෙවෙයි කියනකොට මම මතක් කරනවා. විශේෂයෙන්ම අපි පටන් ගත්තේ මණ්ඩල ප්‍රාදේශීය සභාව තුන ආදාහනාගාරය. ආදාහනාගාරය ගත්තොත් අක්‍රියයි. ලක්ෂ 2කමාර විතර මුදලක් කරනවා. ඊට පස්සේ පුස්තකාල සේවා ගත්තොත් ඒවා ඉතාම දුර්වල මට්ටමේ පවතින්නේ. ඊට පස්සේ ශ්‍රවණාගාරයක් තියෙනවා. වහලේ කඩා වැටිලා මේ මඩුල්ලෙම විශාල වශයෙන් රැස්වීම කරන තැන මණ්ඩල ප්‍රාදේශීය සභාවට ආදායම් යන්ත්‍රයක් අද ඒක භාවිත කරන්න බැරි තත්ත්වෙට කිසිම රැස්වීමක් කරන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ක්‍රීඩා පිටියත් එක්ක ඒ ගොඩනැගිල්ල ආදී බොහෝ දේවල් ගත්තොත් මේ මණ්ඩල ප්‍රාදේශීය සභාවට ආදායම් උපයුක්තයන් තමයි. හැබැයි බොහෝ වෙලාවට කිසිම ආදායමක් උපයන්න බැරි ප්‍රාදේශීය සභාවෙන් නඩත්තු වෙන ආයතන බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි අපේ කාර්ය මණ්ඩලය සහ මේ කටයුතු ගත්තොත් මම හිතන්නේ සභාපතිවරයෙක් උපසභාපතිවරයෙක් සහ මන්ත්‍රීතුමන්ලා හිටියේ නැති නිසා වෙන්නේ නැති. මේ කාල සීමාව තුළ යම් අවිධිමත් භාවයක් තියෙනවා. මගේ නිරීක්ෂණය වුණා. ඒවා සියල්ල විධිමත් කරන්නට වෙනවා. ඒ නිසා මේ ප්‍රාදේශීය සභාව තුළ ඊළඟ කාරණාව දෙන වාහන විශාල ප්‍රමාණයක් ඔබ ප්‍රශ්න නගා ඉස්සරහට මෝටර් ගේඩයක් තියෙන මාස 3කට එහා ගිය කාලයක් කැලේට තියෙන්නේ. මම දන්නේ නැහැ. ඒවා දිනාපත් වෙමින් පවතිනවා. මේක අභියෝගාත්මක කාර්යයක්. ඊළඟට තව JCBයක් තියෙනවා. ඒවා යම් කැඩිච්ච තත්ත්වයේ තියෙන ට්‍රැක්ටර් තියෙනවා, බවුසර් තියෙනවා. බොහෝ දේවල් අකාර්යමන්‍ය තත්ත්වයේ තියෙන්නේ. අපිට අභියෝගයක් තියෙනවා. මේ සියල්ල පණ ගන්නලා ඔය සියල්ලගේ ශක්තිය නිර්මාණශීලී හැකියාව මේ සියල්ල පණ ගන්නලා මණ්ඩල ප්‍රාදේශීය සභාව තුළ මාසයක් දෙකක් යනකොට මේ සියල්ල ක්‍රියාත්මක කරලා මණ්ඩල ප්‍රාදේශීය සභාවට ආදායම් ගෙන දෙන්න අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා පක්ෂ විපක්ෂන ආදරණීය මන්ත්‍රීතුමන්ට මම කියනවා, ගෞරවනීය මන්ත්‍රීතුමන්ට කියනවා, ඔබ සියලු දෙනා එකතුලා නිර්මාණශීලී වැඩක් කරොත් මම දන්නේ මඩුල්ල ප්‍රාදේශීය සභාවට මාසෙක කෝටියට යකිය ආදායමක් උපයන්න පුළුවන් තරම් බාටපත් කරන්න පුළුවන්. ඒ හයිය ඔබ තමයි දෙන්නේ. ඒ හැකියාව ඔබ තමයි දෙන්නේ. සමාජ සම්පත්තිය සර්කිට් බංගලාව, AC room, hall,
ආදී විශාල ප්‍රමාණයක් හැබැයි ආදායමක් එන්නේ නැහැ. වැව තියෙනවා පාක් ළමා උද්‍යානයේ තියෙනවා. හැබැයි අපිට ඇත්තටම හොඳ ආදායමක් එන්නේ නැහැ. ඒවා ප්‍රිය ප්‍රණාමතයක් බාටපත් වෙලා ආදායමක් ගෙත්තටපත් වෙනවා බ්ලොග්. ඒ වගේම සර්කිට් බංගලා වාසිත හොඳ පාර්කයක් උද්‍යානයක් හදන්න හොඳ වැඩ පිළිවෙලක් කරොත් මම දන්නේ මේක ආකර්ෂණීය ප්‍රාය සභාවක් බාටපත් වෙලා ආදායම් ගෙනතටපත් කළා. මේ ප්‍රාය සභාව ගොඩ දාන එක අමාරු කාර්යයක් නෙවෙයි. අද දවසේ 18ක් අපි ඉන්නවා 21ක් ඉන්න අපේ මන්ත්‍රීවරු සහ කණ්ඩායම. අපි කණ්ඩායම හරියට නිර්මාණශීලී වැඩ කොටසක් කරොත් අවුරුදු 4 තුළ මම කියන්නේ මඩුල්ල ප්‍රාය සභාව ආදර්ශමත් ශක්තිමත් ප්‍රාය සභාවක් බාටපත් වෙලා. මඩුල්ලේ ජීවත් වෙන අහිංසක මිනිසුන්ට ඒ අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් ඉටු කරන ප්‍රාය සභාවක් බාටපත් කරන්න ඕනේ. මොකද මඩුල්ලේ හතර දිග්භාගයට යනකොට කියන්නේ අතුරු මාර්ගයක් අපි. හැබැයි මම ඇවිල්ලා පුළුවන් මට්ටමින් අපේ ලේකම්තුමිය සහ පරිපාලනයට කතා කරලා අතුරු මාර්ග ඉදිරියේ වැඩ පිළිවෙල පටන් ගත්තා. පහුගිය අයවැය ප්‍රතිපාදනයත් එක්ක සම්බන්ධ කරලා. මේ වෙනකොට එක මෝටර ගේඩයක් අපි ඒ වැඩ කරලා පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ විදුලි පහන් දැල්වීම අත්‍යවශ්‍ය තැන් වල විතරක් පොසොන් කලාපයට අපි විදුලි පහන් දැල්වීමේ කටයුතු කරා. ඒ වගේම වාහන නඩත්තු කරන්න සහ මූලික අවශ්‍ය කරන සමහර බැටරි නැහැ. වාහන තියෙන බැටරි නැහැ. ඇක්සල් කඩාන් ගිහිල්ලා. JCB සමහර කොටස් නැහැ. ඉතින් මේක කඩ ගන්නවන්නට ඕනේ. එහෙනම් මම ඔබට මතක් කරන්නේ ගෞරවනීය මන්ත්‍රීතුමන්ලා වගේම අපේ උපසභාපතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාගෙන් මම අපේක්ෂා කරන්නේ මේ රටේ මිනිස්සු වගේම මඩුල්ල ප්‍රදේශයේ මඩුල්ල ප්‍රාය සභාවට අයිති ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ අදෝනාවක් තියෙනවා. ඒ අදෝනාව තුලං කරමින් ඔවුන්ගේ ජීවිත තත්ත්වය උසස් කරන්නට අපි මේ සහෝදරාත්මකව ගෞරවනීය මන්ත්‍රීතුමන්ලා සියලු ඒක රාශිලා නිර්මාණශීලීව අපේ දක්ෂතාවයන් එකතු කරලා අපි වගේම එළියේ ඉන්නවා අපිට සහයෝගය දක්වන්න ස්වේච්ඡාවෙන් සහයෝගය දක්වන්න ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ සියලු දෙනාගේ සහයෝගය එකතු කරලා මේ මඩුල්ල ප්‍රාය සභාවේ ආදායම් පත්‍ර වැඩි කරලා ඒ වගේම ඒ මඩුල්ල ප්‍රාය සභාව තුළ ඉන්න ජනතාවගේ ජීවිත හිමිනවන්න අවශ්‍ය කටයුතු සිදු කරමු. ඒ සඳහා අද දවසේ තියෙන මූල්‍ය තත්ත්වයට මම මතක් කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට මූල්‍ය තත්ත්වය ලක්ෂ 23ක් විතර තියෙනවා. ලක්ෂ 23ක් විතර තියෙන්නේ. එතකොට අර කියපු දේවල් ආදානාගාරය හදා ගන්න ඕනේ. මෝටර ගේට් හදා ගන්න, මෝටර ගේට් මත ලක්ෂකමාරක් වගේ. ඒ වගේ වල් කබල් මැෂින් ඔක්කොම අක්‍රියයි. ඉතින් කනගාටුයි සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. වාහන ටික අක්‍රියයි. වල් කබල් මැෂින් ටික අක්‍රියයි. සේවකයෝ අස්තම් කරනවා, ගෙදර යනවා, වැටුප් ගන්නවා. සේවකයෝ සූදානම් වෙනස් වෙන්න ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික සපයලා දුන්නොත් වාහන ටික පණ ගන්න ඕනේ. වල් කබල් මැෂින් ටික හදලා දෙන්න ඕනේ. ආදානාගාරය ඒ සක්‍රිය කරලා දෙන්න ඕනේ. මෝටර ගේට් ගිහලා අපි වැඩ කටයුතු පටන් ගන්න ඕනේ. එහෙනම් ඔබට මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ අපි හැමදෙනා එකතු වෙලා නේද ස්වේච්ඡාවෙන් අපි ඉන්නේ. අද ඉතින් මේ මනුල්ල ගොඩ ගන්නව කණ්ඩායමක්. දේශපාලන මතභේද අපිට නැහැ. ඒ සියල්ල එළියෙන් තියලා තමයි ආවේ. සහෝදරාත්මකව අපි ඒක රාශි වෙලා මඩුල්ල ප්‍රාය සභාව තුළ මිනිසුන්ට දැනෙන්න. මිනිස්සු යම් දවසක මඩුල්ල ප්‍රාය සභාව තුළ යම් වැඩ කොටසක් කරා නේද කියන ඒ හැඟීම උන්ට ගිහිල්ලා ඔවුන්ගේ මුල් පිටවනකොට මේ ගෞරවනීය මන්ත්‍රීතුමන්ලාට වගේම මේ මණ්ඩල ප්‍රාය සභාව තුළ වැඩ කරන කාර්ය මණ්ඩලයේ ඒ සියලු දෙනාට ඒ ගෞරවය හම්බ වෙනවා. ඒ ගෞරවයත් අරගෙන ඒ පින්කම කරලා මේ කටයුතු නිර්මාණ කරන්න ඔබ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය එකතු කරන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.